වික්ටෝරියා වේල්ල ඉංජිනේරු විස්කම සහ යකඩ නොදැමීමේ පුරාවෘත්තය. මහනුවර දිස්ත්‍රික්කයේ දුම්බර මිටියාවත මැදින් ගලා බසින මහවැලි ගඟ හරස් කරමින් ඉදි වූ යෝධ වික්ටෝරියා වේල්ල හුදෙක් කොන්ක්‍රීට් බැම්මක් පමණක් නොවේ. එය විදුලිය සහ ජලය සපයන යෝධයෙකු වුවත් ඒ පසුපස ඇත්තේ අපූරු ඉංජිනේරු තාක්ෂණයක් සහ මිනිසුන්ගේ කැපකිරීම් සමුදායකි. විශේෂයෙන්ම බොහෝ දෙනා අතර ජනප්‍රිය වික්ටෝරියා වේල්ල හදද්දී යකඩ කූරක්වත් පාවිච්චි කළේ නැත යන කතාවේ සත්‍ය අසත්‍යතා සහ එහි විද්‍යාත්මක පදනම විමසා බැලීම ඉතා වටී. 70 දශකයේ අගභාගයේදී ශ්‍රී ලංකාවට විදුලිය සහ ජලය පිළිබඳව දැඩි අවශ්‍යතාවක් මතු වූ විට එවකට රජය විසින් වසර 30ක සැලැස්මක් වූ මහවැලි ව්‍යාපාරය කඩිනම් මහවැලි ව්‍යාපාරය ලෙස වසර 6කින් නිම කිරීමට තීරණය කළේය. මේ සඳහා පූර්ණ මූල්‍ය අනුග්‍රහය හිමි වූයේ මහා බ්‍රිතාන්‍යයෙනි. පවුන් මිලියන 113ක එම පරිත්‍යාගය බ්‍රිතාන්‍ය රජය විසින් වෙනත් රජෙකුට ලබා දුන් විශාලතම පරිත්‍යාගය ලෙස ඉතිහාසයට එක් වී ඇත. බැල්ෆෝ බීටි සහ එඩ්මන්ඩ් නටාල් වැනි ලෝක ප්‍රකට සමාගම්වල දායකත්වයෙන් සහ ශ්‍රීමත් ඇලෙක්සාන්ඩර් ගිබ්ස් සහ හවුල්කරුවන්ගේ සැලසුම් මත මෙම යෝධ නිර්මාණය බිහිවිය. වික්ටෝරියා වේල්ල සම්බන්ධයෙන් පවතින යකඩ යොදා නැත යන මතය අර්ධ සත්‍යයකි. සාමාන්‍ය ගොඩනැගිල්ලක් ඉදිකරන විට කොන්ක්‍රීට් වලට යකඩ යොදන්නේ ඒ ඇදීමට හෝ නැමීමට ඔරොත්තු නොදෙන නිසාවත් වික්ටෝරියා වේල්ල නිර්මාණය කර ඇත්තේ ද්විත්ව වක්‍ර ආරුක්කු තාක්ෂණයට අනුවය. ජලාශයේ පිරී ඇති විට ඇතිවන අතිවිශාල ජල පීඩනය වේල්ලේ ඇති වක්‍ර හැඩය නිසා වේල්ල මගින් උරාගෙන එය දෙපස ඇති කළුගල් පර්වත වෙත තල්ලු කරනු ලබයි. මෙම ක්‍රියාවලියේදී වේල්ලේ කොන්ක්‍රීට් කඳ මත යෙදෙන්නේ තෙරපීම් බලයක් පමණක් වන අතර කොන්ක්‍රීට් යනු තෙරපීමට ඉතා ශක්තිමත් ද්‍රව්‍යයක් බැවින් ප්‍රධාන බඳ සඳහා යකඩ කම්බි දැල් යොදා නොමැත. කෙසේ වෙතත් මේ සම්පූර්ණයෙන්ම යකඩ රහිත නිර්මාණයක් නොවේ. වාන් දොරටු, පරීක්ෂණ උමන් මාර්ග සහ විදුලි බලාගාරය වැනි කොටස්වල අවශ්‍ය පරිදි යකඩ භාවිතා කර තිබේ. වේල්ලේ උස මීටර් 122ක් වුවද මුදුනේ පළල මීටර් 6ක් වැනි ඉතා කුඩා අගයක් ගන්නේ එහි ඇති ද්විත්ව වක්‍ර හැඩය නිසාය. තිරස් අතට සහ සිරස් අතට වක්‍ර වී ඇති මෙම හැඩය බිත්තර කටුවක් මෙන් ඉතා ශක්තිමත්ය. මේ නිසා සාමාන්‍ය ගුරුත්ව වේල්ලක් ඉදි කරන්නට යන කොන්ක්‍රීට් ප්‍රමාණයෙන් 6න් 1ක් වැනි අඩු ප්‍රමාණයකින් මෙම යෝධ නිර්මාණය නිම කිරීමට ඉංජිනේරුවන්ට හැකිවිය. මෙහි ඉදිකිරීම් කටයුතු ආරම්භුනේ ගඟ ගලා යන මාර්ගය වෙනස් කිරීමෙන්. ඉන්පසුව දෙපස ඇති කළුගල් පර්වත මතුව කර ගන්නාතුරු පස් ඉවත් කිරීම සිදුවිය. වේල්ල ඉදිකිරීමේදී රසවත්ම සිදුවීම වන්නේ කොන්ක්‍රීට් මිශ්‍රණයට අයිස් එකතු කිරීමය. අතිවිශාල කොන්ක්‍රීට් ස්කන්ධයක් එකවර දැමීමේදී පිටවන අධික උෂ්ණත්වය පාලනය කර ඉරිතැලීම් වළක්වා ගැනීමට වැඩබිම තුලම අයිස් නිෂ්පාදනය කර කොන්ක්‍රීට් මිශ්‍රණයට යදාගෙන තිබුණා. ඊට අමතරව පොළවේ සහ ගල් පර්වතවල ඇති කුඩා සිදුරු වෙසී යාමට ග්‍රවුටින් නැමැති තාක්ෂණය ඔස්සේ අධිපීඩනය යටතේ සිමෙන්ති මිශ්‍රණ විදීමද සිදු කරුණේය. මෙම මහා ව්‍යාපාරය සාර්ථක කරගන්නා උදෙසා පැරණි තෙල්දෙනිය නගරය සහ කුණ්ඩසාලේ ප්‍රදේශීය කොටසක් ජලයෙන් යට කිරීමට සිදුවිය. තමන් උපන් ගෙවල් දොරවල් පන්සල් සහ පාසල් දමා යමින් එදා ජනතාව කළේ අසීමිත කැපකිරීම සුළුපටු නොවේ. අදටත් දැඩි නියඟයක් පෙමින ජලාශයේ හිඳී ගිය විට පැරණි තෙල්දෙනිය නගරයේ නටබුන් කැඩුණු බුදුපිලි සහ පැරණි වික්ටෝරියා පාලම දිය යටුන් මතුවී පෙනීම අතීතයේ සිහිගන්වන සංවේදී දසුණක්. එමෙන්ම මෙම ඉදිකිරීම අතරතුර සිදු වූ අනතුරු හේතුවෙන් දිවි අහිමි වූ දෙස් විදේශ සේවකයන්ද මෙහිදී ගෞරවයෙන් සිහි කළ යුතුය. වික්ටෝරියා ජලාශය සතු ඇති ස්වයංක්‍රීය වාන් දොරටු 8 විවෘත වූ විට නිර්මාණය වන දසුන ඉතා චමත්කාර ජනකයි. ඊට අමතරව මෙගාවොට් 210ක ධාරිතාවකින් යුක්ත විදුලි බලාගාරය රටේ විදුලි ඉල්ලීම ඉහළ යන අවස්ථාවන් වල ක්ෂණිකව ක්‍රියාත්මක වී ජාතික පද්ධතියට විශාල ශක්තියක් සපයනවා. බ්‍රිතාන්‍ය තාක්ෂණයත් ශ්‍රී ලාංකික ශ්‍රමයත් ජනතාවේ කඳුළුත් මතින් ඉදි වූ වික්ටෝරියා වේල්ල යනු හුදෙක් කොන්ක්‍රීට් බැම්මක් නොවේ රටේ අනාගතය වෙනුවෙන් කළ මහා ආයෝජනයක් සහ පරිත්‍යාගයක් සදාකාලික ස්මාරකයකි. විමසා බැලීම ඉතා වටී.
70 දශකයේ අගභාගයේදී ශ්‍රී ලංකාවට විදුලිය සහ ජලය පිළිබඳව දැඩි අවශ්‍යතාවක් මතු වූ විට එවකට රජය විසින් වසර 30ක සැලැස්මක් වූ මහවැලි ව්‍යාපාරය කඩිනම් මහවැලි ව්‍යාපාරය ලෙස වසර 6කින් නිම කිරීමට තීරණය කළේය. මේ සඳහා පූර්ණ මූල්‍ය අනුග්‍රහය හිමි වූයේ මහා බ්‍රිතාන්‍යයෙනි. පවුන් මිලියන 113ක එම පරිත්‍යාගය බ්‍රිතාන්‍ය රජය විසින් වෙනත් රජෙකුට ලබා දුන් විශාලතම පරිත්‍යාගය ලෙස ඉතිහාසයට එක් වී ඇත. බැල්ෆෝ බීටි සහ එඩ්මන්ඩ් නටාල් වැනි ලෝක ප්‍රකට සමාගම්වල දායකත්වයෙන් සහ ශ්‍රීමත් ඇලෙක්සාන්ඩර් ගිබ්ස් සහ හවුල්කරුවන්ගේ සැලසුම් මත මෙම යෝධ නිර්මාණය බිහිවිය. වික්ටෝරියා වේල්ල සම්බන්ධයෙන් පවතින යකඩ යොදා නැත යන මතය අර්ධ සත්‍යයකි. සාමාන්‍ය ගොඩනැගිල්ලක් ඉදිකරන විට කොන්ක්‍රීට් වලට යකඩ යොදන්නේ ඒ ඇදීමට හෝ නැමීමට ඔරොත්තු නොදෙන නිසාවත් වික්ටෝරියා වේල්ල නිර්මාණය කර ඇත්තේ ද්විත්ව වක්‍ර ආරුක්කු තාක්ෂණයට අනුවය. ජලාශයේ පිරී ඇති විට ඇතිවන අතිවිශාල ජල පීඩනය වේල්ලේ ඇති වක්‍ර හැඩය නිසා වේල්ල මගින් උරාගෙන එය දෙපස ඇති කළුගල් පර්වත වෙත තල්ලු කරනු ලබයි. මෙම ක්‍රියාවලියේදී වේල්ලේ කොන්ක්‍රීට් කඳ මත යෙදෙන්නේ තෙරපීම් බලයක් පමණක් වන අතර කොන්ක්‍රීට් යනු තෙරපීමට ඉතා ශක්තිමත් ද්‍රව්‍යයක් බැවින් ප්‍රධාන බඳ සඳහා යකඩ කම්බි දැල් යොදා නොමැත. කෙසේ වෙතත් මේ සම්පූර්ණයෙන්ම යකඩ රහිත නිර්මාණයක් නොවේ. වාන් දොරටු, පරීක්ෂණ උමන් මාර්ග සහ විදුලි බලාගාරය වැනි කොටස්වල අවශ්‍ය පරිදි යකඩ භාවිතා කර තිබේ. වේල්ලේ උස මීටර් 122ක් වුවද මුදුනේ පළල මීටර් 6ක් වැනි ඉතා කුඩා අගයක් ගන්නේ එහි ඇති ද්විත්ව වක්‍ර හැඩය නිසාය. තිරස් අතට සහ සිරස් අතට වක්‍ර වී ඇති මෙම හැඩය බිත්තර කටුවක් මෙන් ඉතා ශක්තිමත්ය. මේ නිසා සාමාන්‍ය ගුරුත්ව වේල්ලක් ඉදි කරන්නට යන කොන්ක්‍රීට් ප්‍රමාණයෙන් 6න් 1ක් වැනි අඩු ප්‍රමාණයකින් මෙම යෝධ නිර්මාණය නිම කිරීමට ඉංජිනේරුවන්ට හැකිවිය. මෙහි ඉදිකිරීම් කටයුතු ආරම්භුනේ ගඟ ගලා යන මාර්ගය වෙනස් කිරීමෙන්. ඉන්පසුව දෙපස ඇති කළුගල් පර්වත මතුව කර ගන්නාතුරු පස් ඉවත් කිරීම සිදුවිය. වේල්ල ඉදිකිරීමේදී රසවත්ම සිදුවීම වන්නේ කොන්ක්‍රීට් මිශ්‍රණයට අයිස් එකතු කිරීමය. අතිවිශාල කොන්ක්‍රීට් ස්කන්ධයක් එකවර දැමීමේදී පිටවන අධික උෂ්ණත්වය පාලනය කර ඉරිතැලීම් වළක්වා ගැනීමට වැඩබිම තුලම අයිස් නිෂ්පාදනය කර කොන්ක්‍රීට් මිශ්‍රණයට යදාගෙන තිබුණා. ඊට අමතරව පොළවේ සහ ගල් පර්වතවල ඇති කුඩා සිදුරු වෙසී යාමට ග්‍රවුටින් නැමැති තාක්ෂණය ඔස්සේ අධිපීඩනය යටතේ සිමෙන්ති මිශ්‍රණ විදීමද සිදු කරුණේය. මෙම මහා ව්‍යාපාරය සාර්ථක කරගන්නා උදෙසා පැරණි තෙල්දෙනිය නගරය සහ කුණ්ඩසාලේ ප්‍රදේශීය කොටසක් ජලයෙන් යට කිරීමට සිදුවිය. තමන් උපන් ගෙවල් දොරවල් පන්සල් සහ කාසල් දමා යමින් එදා ජනතාව කළේ අසීමිත කැපකිරීම සුළුපටු නොවේ. අදටත් දඩි නියඟයක් පෙමින ජලාශයේ හිඳී ගිය විට පැරණි තෙල්දෙනිය නගරයේ නටබුන් කැඩුණු බුදුපිලි සහ පැරණි වික්ටෝරියා පාලම දිය යටුන් මතුවී පෙනීම අතීතයේ සිහිගන්වන සංවේදී දසුණක්. එමෙන්ම මෙම ඉදිකිරීම අතරතුර සිදු වූ අනතුරු හේතුවෙන් දිවි අහිමි වූ දෙස් විදේශ සේවකයන්ද මෙහිදී ගෞරවයෙන් සිහි කළ යුතුය. වික්ටෝරියා ජලාශය සතු ඇති ස්වයංක්‍රීය වාන් දොරටු 8 විවෘත වූ විට නිර්මාණය වන දසුන ඉතා චමත්කාර ජනකයි. ඊට අමතරව මෙගාවොට් 210ක ධාරිතාවකින් යුක්ත විදුලි බලාගාරය රටේ විදුලි ඉල්ලීම ඉහළ යන අවස්ථාවන් වල ක්ෂණිකව ක්‍රියාත්මක වී ජාතික පද්ධතියට විශාල ශක්තියක් සපයනවා. බ්‍රිතාන්‍ය තාක්ෂණයත් ශ්‍රී ලාංකික ශ්‍රමයත් ජනතාවේ කඳුළුත් මතින් ඉදි වූ වික්ටෝරියා වේල යනු හුදෙක් කොන්ක්‍රීට් බැම්මක් නොවේ රටේ අනාගතය වෙනුවෙන් කළ මහා ආයෝජනයක් සහ පරිත්‍යාගයක් සදාකාලික ස්මාරකයකි.